ආයුබෝවන් සුබ දවසක්. අපි අද කතා කරන්නේ රෆ් ප්ලැනට් නැත්තම් රළු ග්‍රහලෝක ගැනයි. රළු ග්‍රහලෝකවලට නිදහසේ පාවෙන හෝ සංචාරය කරන ග්‍රහලෝකයක් ලෙසද මෙය හඳුන්වයි. ඒ කියන්නේ මේ ග්‍රහලෝකය තරුවක් වටා කක්ෂගත වෙන්නේ නැහැ. මෙම ග්‍රහලෝකද අපි සෞරග්‍රහ මණ්ඩලයේ ඉකුත් ග්‍රහලෝක නිර්මාණය වී ඇති විදිහට නිර්මාණය වෙලා තියෙනවා. ඒත් මෙවැනි ග්‍රහලෝක වෙනත් විශාල ග්‍රහලෝකයක් හරි තරුවක් හරි ළඟින් යනකොට මෙම ග්‍රහලෝක අවකාශයට විසිකර දමනවා. මෙවැනි ග්‍රහලෝක අන්තර්තාරක අවකාශයේ අන්ධකාරය හරහා ගමන් කරනවා. සරලවම කිවහොත් සූර්යයකට වඩා ඍජුවම මන්දාකිණියේ කේන්ද්‍රය වටා කක්ෂගත වෙනවා. ඒවා උණුසුම් කිරීමට සූර්යයෙකු නොමැති නිසා ඒවායේ මතුවිට සාමාන්‍යයෙන් ඇදහිය නොහැකි තරම් සීතලක් හා අඳුරු වෙනවා. හැබැයි ඝන අයිස් කබලකට යටින් අභ්‍යන්තර තාපයක් හෝ ඉහළ සාගරයක් තිබිය හැකිය. මෙහි දෙවැනි වීඩියෝ එක හමු වෙමු. වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න.